චතන් ස්ට්‍රීට් ගොසිප් කෝනකට ගොඩවුණු ආල සේරම ආයිබෝන් කියලා පිළිගන්නවා. අපි යමු අද පෙළ ගැස්ම බලන්න. ගල් ලඟුරු වගේම තවත් මහා වංචාවක්. අනුර බබා වෙලා කතානායක ජගත් දෙමාගෙන. නොම්බර 30 පටන් ගන්න ජුලි 23 සටන දිගටම. ගල් ලඟුරු වගේම තවත් මහා වංචාවක්. අනුර බබා වෙලා කතානායක ජගත් දෙමාගෙන. මිත්‍රවරුනි, හොරකමට තිත තියනවා, දූෂණ අවසන් කරලා සිස්ටම් චේන්ජ් කරනවා කියලා ආපු මාලිමා ආණ්ඩුව දැන් නම් හොඳම එකෙන් වැඩ ටික කරනවා වගේ. ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව වෙච්ච ගල් ලඟුරු වංචාව ගැන ජනාධිපති අනුරගේ කොමිසමේදී කෝටි ගානක ගැහිලි හෙළිදරව් වෙනකොට නොකර සද්ද වෙන්න අනුර ආණ්ඩුව ඊළඟ ටෙන්ඩර් මගඩියට සූදානම් වෙලා. ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මත්පැන් බෝතල් මත අලවන ආරක්ෂිත ස්ටිකරය සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය උල්ලංඝනය කරමින් මෙරට ප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදන සමාගමක් ආරක්ෂිත ස්ටිකර් ටෙන්ඩරයේ හිතවත් සමාගමකට ලබා දීම සඳහා රහසිගත මෙහෙයුමක් ආරම්භ කරලා. මිත්‍රවරුනි, ඔය මත්පැන් බෝතල් වල ආරක්ෂිත ස්ටිකර් සඳහා 2017 සහ 2021 යන වසරවල ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තියෙනවා. එහි ඉතා පැහැදිලිව සඳහන් වෙනවා මේ ආරක්ෂිත ස්ටිකර් මුද්‍රණය කරන වැඩේට මත්පැන් හෝ බීර නිෂ්පාදන සමාගම් වලට දායක වෙන්න බෑ කියලා. හැබැයි ඔන්න එහෙම තිබියදී තමයිලු මේ ගේම පටන් අරගෙන තියෙන්නේ. ආරංචි මාර්ග කියන විදිහට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ දේශපාලන පත්වීම් ලැබපු නිලධාරීන් පිරිසක් තමයි මේ වැඩේට බැහැලා ඉන්නේ. වැඩිදුරට සඳහන් වන ආකාරයට මේ ටෙන්ඩරේ මැලේසියා හෝ ස්විට්සර්ලන්ත සමාගමට දෙන්නලු හදන්නේ. මේක තවත් ලස්සන අනුවේදනීය කොටස තමයි මේ රහසිගත ටෙන්ඩර් මගටිය ගැන ජනාධිපති අනුර දන්නෙත් නෑ කියන එක. ඒක නම් හද පාරවන කතාවක්. අපි නම් මේවා වෙන්න කලින් අනාවරණය කරන්නේ නැහැ. ටෙන්ඩර් ගැහිල්ල කරන්න දීලා දැක්කේ නෑ වගේ ඉඳලා පස්සේ හොඳම එකෙන් අනාවරණය කරලා නිරුවත් කරන්න ඕන. එතකොට මාලිමා ආණ්ඩුව කොච්චර දූෂිතද කියන එකට තවත් ෆයිල් එකක් ඕපන් වෙනවා. ඒකම තමන්ගේ ඉරණම් පිළිබඳ තීන්දුව බොරුකාරයන් රංචුවකට දුන්න එකේ ආදීනව ජනතාව වුණා තේරුම් ගන්න සලස්වනවා. අහන්නකෝ ඉතින් අපි ආසම මේ ටෙන්ඩර් වංචාව ලංකාවේ ප්‍රසිද්ධ මේ විෂයගත මත්පැන් නිෂ්පාදන සමාගම මාලිමාවේ දේශපාලන පත්වීම් ලැබූ ප්‍රධාන පෙළේ නිලධාරීන් පිරිසක් එකතු වෙලා සූක්ෂමව ක්‍රියාත්මක කරමින් හිටියත් ජනාධිපති අනුර ඒක දන්නේ නැහැ කියන කොටසට. මේක නම් පාප්ප අරගෙන තාප්ප ගානේ පෝස්ටර් ගහලා ප්‍රසිද්ධ කරන්න වටින සීන් එකක්. කොහොම නමුත් මේ ගැන දැනට අනාවරණය වෙලා තියෙන තොරතුරු අනුව වගේම කොහොමද මේක සුරාබදු දෙපාර්තමේන්තුවේ ටෙන්ඩරයක්. ඒ නිසා සුරාබදු කොමසාරිස් ජෙනරාල් නොදැන මේක වෙන්න බෑ. සුරාබදු කොමසාරිස් ජෙනරාල් පත් කරේ ජනාධිපති අනුර. හැබැයි දැන් සුරාබදු කොමසාරිස් ජෙනරාල් එන්.බී. ප්‍රේමරත්නගේ මූලිකත්වයෙන් වෙන්න යන මේ ටෙන්ඩර් සෙල්ලම ජනාධිපති දන්නේ නැහැලු. ඒකම සුරාබදු දෙපාර්තමේන්තුවේ මූල්‍ය නිලධාරියෙක් වගේම ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂකවරයෙකුගේ නම් මේ ගනුදෙනුව පිටපස්සේ ලියවිලා තියෙනවා. ඒ නම් අපිට ඇවිත් තිබුණත් අපි ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මොකද මේ තොරතුරු ලීක් කරන උදවියට ජනාධිපති අනුර මේ ගැන දන්නේ නැහැ කියන නිසා. මෙතනදී අපි මේ අහන්නේ එතකොට තානාපති මහත්මයා හරහාවත් මේ බිස්නස් එක ගැන ජනාධිපති අනුරව දැනුවත් නැද්ද කියලා. මේ ටෙන්ඩරේ දාන්න යන්නේ 2027 ජනවාරි වල. අපි නම් කියන්නේ කොහොම හරි මේ ටෙන්ඩරේ මාලිමාවේ තවත් එක අන්ත දූෂිත ටෙන්ඩරයක් වෙන්නේ. ඒ වෙනුවෙන් ජනවාරි මාසයේ කොහොම හරි මේ ටෙන්ඩරය ලංකාවේ ප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදන සමාගමට හිතවත් පාර්ශවයට ලැබෙන්නම ඕන. දැන් අහන්න එපා රටට බදු ආදායම් පිට ගියට කමක් නැද්ද? එක් සමාගමක් කූට ලෙස ලාභ උපයාගත්තට කමක් නැද්ද කියලා. එහෙම බැලුවොත් අපිට කියන්න තියෙන්නේ පොඩි සිම්පල් පැහැදිලි කිරීමක්. ඒක මෙහිමයි. ওই ටෙන්ඩරේ අයිති දෙපාර්තමේන්තුව මොකක්ද? සුරාබදු දෙපාර්තමේන්තුව. ඒක අයිති අමාත්‍යාංශය මොකක්ද? මුදල් අමාත්‍යාංශය. මුදල් අමාත්‍යාංශයේ ඇමති කවුද? අනුර කුමාර. මුදල් අමාත්‍යාංශයේ ලේකම් කවුද? හර්ෂණ සූර්යප්පෙරුම. මේ බිලියන ගණනක ටෙන්ඩරේ ASCII මහා වංචාවක් කරන්න යන බව දැන් ජනාධිපති අනුර හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූර්යප්පෙරුම නොදැනගන්නේ කොහොමද? අන්න ඒ අන්තිම ප්‍රශ්නෙට උත්තරේ හොයන්න. අපි ආයමත් අහනවා. බිලියන ගණනක ටෙන්ඩරේ ASCII මහා වංචාවක් කරන්න යන බව දැන් ජනාධිපති අනුර හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූර්යප්පෙරුම නොදැනගන්නේ කොහොමද? ඇයි බං අනුර කුමාර කියන්නේ ඉච්චරටම බබෙක්ද? විපක්ෂ ඉන්න කාලේ එකතු කරපු ෆයිල් ගැන අපි අහන්නේ නැහැ. හැබැයි රටේ ජනාධිපතිත් වෙලා තමන්ගේම අමාත්‍යාංශයේ ප්‍රධාන ටෙන්ඩර් එක තමන්ම පත් කරපු මාලිමා හිතවාදී නිලධාරීන් එක්ක සමාගමක් ඩීල් දාලා ගහන්න යන ගේම ගැන නොදැන ඉන්න අනුර බබාද? දූෂණ ටෙන්ඩර් මගට ගැන පස්සේ කතා කරමු. ඔන්න ඔහොම ඉතින් ජනාධිපති බබාට ඇඳලා ඉන්න ASCII කතානායක ජගත් වික්‍රමරත්නත් තෙමාගෙන කියලා ආරංචිද? කතානායක ගැන නම් ඉතින් ආරංචි කොච්චරටත් එනවා. ඉතින් ඕවා කටක් කරලා කියන්න පුළුවන් ඒවා නෙවෙයිනේ. එනිසා ඔහේ සද්ද නොකර යන්න අරිනවා. ඉතින් මේක නම් කියන්නම වෙනවා. මොකද මේක වෙන කේස් එකක්. හිටපු ඇමති උදය ගම්මන්පිල තමයි මේක පබ්ලික් කරේ.
ඒ කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව බරපතල දූෂණ චෝදනා 10ක්. ඒකේ ලස්සනම කොටස තමයි තමන් ගැන මාධ්‍යට තොරතුරු ගියේ කොහොමද කියලා හොයන්න කියලා කතානායක පාර්ලිමේන්තුවේ මහ ලේකම්ට නියෝග කරලා. අන්නේ පරීක්ෂණයේදී තමයි කතානායකගේ මේ වංචා 10 හෙළිදරව් වෙලා තියෙන්නේ. අන්තිමටම එළියට ගිය තොරතුරු තහවුරු වෙලා අලුත් තොරතුරු ලීක් වෙලා වගේ නස්පැත්තියක් තමයි කතානායකට වෙලා තියෙන්නේ. මතකනේ අනුරාණ්ඩුව හංගන වාර්තා කවුදෝ මන්ද ගම්මන්පිලට තැපැල් කරනවනේ. මේකත් අන්නේ විදිහට තැපෑලෙන් ආව එකක් කියලයි ගම්මන්පිල කියන්නේ. අපි ඉතින් කෙටියෙන්ම කියන්නම් කතානායක ජගත් වික්‍රමරත්නගේ දස ප්‍රයාම ගැන. අහන්නකෝ. නිල නිවාස ප්‍රශ්නය. තමන්ට වෙන් කරපු නිල නිවස තියෙද්දි තවත් රජයේ නිල නිවසන් නීති විරෝධීව පාවිච්චි කරනවා. කාර්ය මණ්ඩල වියදම්. නිල නිවසේ පදිංචි නැති වුණාට පෞද්ගලික වැඩවලට සේවකයන් 8 දෙනෙක් බඳවාගෙන ඔවුන්ට මාසික රුපියල් 7,60,000ක වැටුපක් මහජන මුදලින් ගෙවනවා. වයසක සේවකයන්. වයසක සීයලා දෙන්න පෞද්ගලික කාර්ය මණ්ඩලයට රිංගවගෙන ඉන්නවා. ඒක කරලා තියෙන්නේ වැඩ කරවා ගන්න නෙවෙයි තමන්ගේ හිතවතුන්ට කීයක් හරි දෙන්න. පරීක්ෂණ මධ්‍යස්ථානය. අමාත්‍ය මණ්ඩලවල අනුමැතියක් නැතුව නිල නිවස පරීක්ෂණ මධ්‍යස්ථානයක් කරන්න තීරණය කළා. ඒක නීති විරෝධී වැඩක්. ලේකම්ටත් නිල නිවසක්. කිසිම අයිතියක් නැතිව තමන්ගේ පෞද්ගලික ලේකම්ටත් රජයේ නිල නිවසක් වෙන් කරගෙන තියෙනවා. භාණ්ඩ අවභාවිතය. නිල නිවසේ තියෙන ඇඳ ඇතිරිලි තුවා වගේ දේවල් තමන් ඉන්න ලොරිස් පාරේ ගෙදරට අරන් ගිහින් පාවිච්චි කරලා කිලිටු වුණාම රජයේ වියදමින් හොදවලා ආයෙ ගෙන්න ගන්නවා. මේක හරිම පහත් වැඩක් කියලායි ගම්මන්පිල කිව්වේ. නිලධාරීන් යොදා ගැනීම. ලොරිස් නිවසේ AC එක කැඩුනම ඒක හදන්න පාර්ලිමේන්තුවේ නිලධාරීන්ව යොදාගෙන තියෙනවා. වෑන් රථය. කතානායකට මාධ්‍ය අංශයක් නැති වුණාට පාර්ලිමේන්තුවේ වෑන් රථයක් එතුමා වෙන් කරගෙන තියෙනවා. කැමරා භාවිතය. නැති මාධ්‍යංශයකට කැමරා අරන් ඒව වෘත්තීය ශිල්පීන් නැති නිසා කළමනාකාර සහායකයන් ලවා පාවිච්චි කරනවා. ඒක විධිමත් කරන්න අගමැතිතුමියගේ ජනාධිපති ලේකම්තුමාගේ අවසරය ඉල්ලුවත් ඒ හැමෝම බෑ කියලා තියෙනවා. ඉන්ධන දීමනාව. ඇමති මණ්ඩලය ගත් තීරණයකට පටහැනිව කතානායක සහ මන්ත්‍රී කියන දෙපැත්තෙන්ම ඉන්ධන දීමනා දෙකම වංචනිකව ලබා ගන්නවා. අන්තිමට ගම්මන්පිල මහත්තයා කිව්වේ මේ සාක්ෂි ටිකත් එක්ක ලබන සතියේ අල්ලස් කොමිසමට යනවා කියලා. එතකොට ඉතින් ලංකාවේ ඉතිහාසයේ තනතුරේ ඉද්දී අත්අඩංගුවට පත්වන පළවෙනි කතානායකවරයා විදිහට ජගත් වික්‍රමරත්න මහත්තයාට ඉතිහාසයට එකතු වෙන්න වෙයි කියලායි ගම්මන්පිල කියන්නේ. මිත්‍රවරුනි, හිරේ යන කතා මොනවා වුණත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ කියන කතාවේ තියෙන්නේ නිකන් දූෂණ චෝදනාවලක් නෙවෙයි. මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ කොදු නාරටිය වගේම ඉන්න පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ සදාචාරාත්මක බංකොලොත්භාවයේ හෙළිදරව්වක්. උදේ ගම්මන්පිල මාධ්‍ය ඉස්සරහට ඇවිත් මේ දේවල් ටික අකුරක් නෑර පැහැදිලි කරද්දී ඇත්තටම අපිට හිතෙන මේ රටේ දේශපාලඥයෝ කොයිතරම් පහත් තැනකට වැටලාද කියන එකයි. මුලින්ම බලන්න කතානායකතුමාගේ මේ අනග රැඟුම් ගැන. තමන්ගේ රහස්‍ය තොරතුරු මාධ්‍යට ගියාම ඒක හොයන්න කියලා තමන්ගේම මහලේකම්තුමියට පරීක්ෂණයක් කරන්න කියලා නියෝග කරනවා. අන්තිමට මේ පරීක්ෂණයෙන්ම මොකද උනේ? කතානායකතුමාට විරුද්ධ මාධ්‍ය කියපු හැමදේම අමුබොරු නෙවෙයි. ඒ හැම එකම 200ට 200ක් ඇත්ත බව මේ වාර්තා වලින් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් තමන්ගේම පරීක්ෂණයෙන් තමන්ගේම වරදල්ලගත කතානායකවරයෙක් ඉන්න රටක හෙට දවස කොහොම වෙයිද? ගම්මන්පිල මහත්තයා කියන විදිහට මේ වගේ සදාචාර විරෝධී ක්‍රියාවන් කරන කතානායකවරයෙක් තමන්ගේ ලාච්චුවේ දාලා අගුළු දාගෙන ඉන්න මේ වාර්තාව තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේවත් දෙන්නේ නැතුව වාරණය කරලා තිබිලා තියෙන්නේ. ඇයි එහෙම කරන්නේ? මොකද මේ වාර්තාව එළියට ආවොත් කතානායකගේ දූෂිත මූණ ආයෙත් මුළු රටටම පේන නිසා. අන්තිමට මේ වාර්තාව එළියට ආවේ හරි අමුතු විදිහකට. මීයන්ගේ උදව්වෙන් වුණත් අද මේ තොරතුරු ටික ජනතාව අතරපත් වෙලා තියෙනවා. දැන් කතානායකතුමා රජයෙන් වෙන් කරපු නිල නිවසක් තියෙද්දි තවත් රජයේ නිල නිවසක් හොර රහස පාවිච්චි කරනවා. මේක පුදුම විදිහේ කෑදරකමක්. තමන්ගේ පෞද්ගලික ලේකම්ටත් රජයේ නිල නිවසක් වෙන් කරලා දෙනවා. රජයේ දීපල කියන්නේ තමන්ගේ අම්මාගේ හෝ තාත්තාගේ දීපල නෙවෙයිනේ. ජගත් හිතන් ඉන්නේ මේක තමන්ගේ පෞද්ගලික දීපලක් කියලා. ඊළඟට තියෙන චෝදනාව තමයි මේ පුද්ගලයා තමන්ගේ නිල නිවසේ පදිංචි නැති වුණාට තමන්ගේ පෞද්ගලික වැඩවලට සේවකයන් 8 දෙනෙක් බඳවාගෙන ඔවුන්ට රුපියල් 7,60,000ක වැටුපක් රජයේ සල්ලි වලින් ගෙවන එක. හිතලා බලන්න. මේ වසංගත කාලෙක ආර්ථික අර්බුදයකදී ජනතාව කන්න නැතුව දුක් විඳිද්දී කතානායකවරයා තමන්ගේ හිතවතුන්ට ලක්ෂ ගණනින් මහජන මුදල් බෙදලා දෙනවා. ඒ විතරක් නෙවෙයි. අවුරුදු 73ක රූම් බෝයි කෙනෙක් අවුරුදු 68ක උද්‍යාන අධීක්ෂණ කෙනෙක් පත් කරගෙන ඉන්නවා. මේ සීයල දෙන වැඩ කරනවා කියලා කවුද විශ්වාස කරන්නේ? මේක නිකම්ම දේශපාලන වැටුප් ගෙවීමක්. ගම්මන්පිල මහතා කිව්වා වගේ මේක 1971 කැරැල්ලට සහභාගී වුණ අයට කීයක් හරි අතර දෙන්න මේ වගේ පත්වීම් කරලා වගේ. මෙතන කනගාටුදායකම චෝදනාව තමයි මේ නිල නිවසේ තියෙන ලොන්ඩරි වියදම.
තමන් ඉන්න ගෙදර ඇඳ ඇතිරිලි තුවා කොට්ට ඔක්කොම නිල නිවසේ ඒවා ගෙනihin පාවිච්චි කරනවා. ඒවා කිලිටුනහම ආයෙ නිල නිවසට ගෙනල්ලා දානවා. එතන තියෙන අලුත් බඩු සෙට් එක අරන් යනවා. එතනින් ඉතින් ඒ ඔක්කොම හොදන්නේ මහජන මුදල් වලින්. හිඟන්නේක්වත් මෙහෙම අනුන්ගේ බඩු හොද ගන්න විදිහට පහත් විදිහට මහජන මුදල් වංචා කරන්නේ නැහැ. කතානායක පුටු ඉඳන් මේ කරන වැඩේ නිකම්ම වංචාවක් නෙවෙයි. අතිශයින් නින්දිත සදාචාරාත්මකවත් බිඳුවටම වැටුණු වැඩක්. ජගත්ගේ වැඩේ ලේසි නෑ. දැන් ඔය නැති මාධ්‍යංශයක් හදාගෙන ඒකට වාහනයක් කැමරා අරන් ඒවා වෘත්තීය ශිල්පීන් නැති නිසා වැඩක් නැති අයට දීලා පාවිච්චි කරනවා. ඒ වැඩේ ලීගලයිස් කරලා ඉල්ලලා අගමැතිනි හරිනට වගේම ජනාධිපති ලේකම්ටත් ලියුම් දාලා. ඒතේ හැමෝම මග ඇරලා. දැන් ඉතින් කොයි වෙලේද නෑ තනියම පරිප්පුව කන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇමති මණ්ඩලය ගත්ත තීරණයකටත් පිටින් ගිහින් ඉන්ධන දීමනා දෙකක් අරගෙන මේ හැම දෙයක්ම පෙන්වන්නේ මොකක්ද මිත්‍රවරුනි? මේ මිනිස්සුන්ට කිසිම රටක් ජාතියක් හෝ සදාචාරයක් ගැන හැඟීමක් නැහැ කියන එකයි. අන්තිමටම කියන්න තියෙන්නේ මේ වගේ කෙනෙක් කතානායක පුටුවේ ඉඳගෙන නීතිය ප්‍රජාතන්ත්‍රවාදයේ සාධාරණත්වය ගැන කතා කරනවා කියන එකම ලොකු විහිළුවක්. නොම්බර 30 පටන් ගන්න ජුලි 23 සටන දිගටම මිනිසුරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය දරන උත්සාහය මෙන්ම එම ශාස්ත්‍රීය උද්ගත වෙති ගැටලු පිළිබඳව සාකච්ඡා කර පොදු වැඩපිළිවෙලක් සකසා ගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හා ක්‍රියාකාරීන්ගේ හමුවක් ලබන බ්‍රහස්පතින්දා එහෙන ජුලි 23 වෙනිදා පැවැත්වීමට සැලසුම් කරලා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පක්ෂ නායකයන් හා නියෝජිතයන් මේ සාකච්ඡාවට සහභාගී වෙන බවත් දැනටමත් ස්ථිර කරලා තියෙන්නේ. ඔයාලට මතකනේ මිනිසුරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල පරාජය කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ එක වැඩපිළිවෙලකට එක් කර ගැනීම සඳහා නායකත්වය ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පහුගියදා විපක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කැඳවීමකට අනුව කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී තමයි මේ සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කරලා තියෙන්නේ. වාර්තා වන ආකාරයට විපක්ෂ නායකවරයා පෞද්ගලිකව පක්ෂ නායකයින්ට දුරකථන මාර්ග ඔස්සේ කතා කරමින් රැස්වීමට එක්වන ලෙස ආරාධනා කරලා. ඒ ඇස් එක විජ්ජුම්බරයයි විපක්ෂයේ හැමෝටම වගේ කියලත් පාටලී චම්පික රණවකට කියලා නෑ කියලා. ඒ පාර ඔන්න ක්ෂණිකවම ක්‍රියාත්මක වෙච්ච විපක්ෂ නායක කාර්යාලයේ චම්පිකටත් නිල ආරාධනයක් කරලා. ඔන්න ඉතින් විනිසුරු විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට අමතරව ඉහළ අධිකරණවල පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට ප්‍රමාද කිරීම ඇතුළු අධිකරණ ශාස්ත්‍රයේ මතුව ඇති ගැටලු රසක් පිළිබඳව මේ සාකච්ඡාවේදී දීර්ඝ ලෙස අවධානය යොමු කරමින් පොදු වැඩපිළිවෙලක් හදන්න තමයි සූදානම් වෙනවා කියන්නේ. ඒ වගේම විපක්ෂ එක මිටට එකතු වෙලා මාලිමා ආණ්ඩුවේ මේ හොරකමයි බොරුවයි උද්දච්ච මෝඩකමයි එක මිටට තියලා හිර කරන නොනවතින සටනක් දක්වා මේක ඔසවා තියන්නත් යෝජනා කරන්න පිරිසක් සූදානමින් ඉන්නවලු. ඒක හොඳ වැඩක්. කොහොමටත් අධිකරණයට පුනරුදේ ගේන්න හදන වැඩේ නම් පරාජය කරන්නම ඕන. ඒකටත් එකතු වෙලා පොදු සටනක් දියත් නොකළොත් ඔය විපක්ෂයටත් වෙන්නේ දැන් තියාම විශ්‍රාම යන්න. මොකද ආයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ කියන දේ නැත්තරම නැති වෙලා අතු ගෑවිලා යන තත්ත්වයක් අනිවාර්යෙන් එනවා. ඒ නිසා වෙන්න ඕන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බොහෝම සීරුවෙන් මේ කේස් එක හැන්ඩල් කරන්න අරගෙන මේ උපරිමාධිකරණ විනිසුරුතුමාලාගේ විශ්‍රාම වයස අත්නෝමතික ලෙස වසර 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව සමගි නීතිඥ සම්මේලනයේ විසිනුත් පහුගියදා කොළඹ පදනම් ආයතනයේදී මහජන කතිකාවක් සංවිධානය කරලා තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයේ නීති ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා මහජන කතිකාවත නමින් හඳුන්වා තිබුණේ අවස්ථාව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් අදහස් දැක්වුවා. එහිදී විපක්ෂ නායකවරයා චෝදනා කළේ වත්මන් මාලිමා රජය රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය බිඳ දමමින් විධායකයේ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණය අතර පවතින සංවරණ සහ තුලන පද්ධතිය අඩාල කර තනිපක්ෂික ඒකාධිපති ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීමට උත්සාහ දරන බව කියමි. අධිකරණය ස්වාධීන වන තරමටම ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වන බවත් ඇතැම් පිරිස් වලට විපක්ෂයේ සිටින විට මෙම ප්‍රතිපත්ති මතක් වුවද බලය ලැබුණු පසු ඒවා අමතක වන බවත් ඒ මහතා සඳහන් කළා. ඒ වගේම වත්මන් රජු උපරිමාධිකරණවල පුරප්පාඩු පවතින විනිසුරුවරුන් පත් කිරීම හිතාමතාම මගහරිමින් සිටින බවත් මෙම පත් කිරීම ප්‍රමාද කිරීම මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වනවා සේම අධිකරණයට අනිසි බලපෑමක් එල්ලවන බවට සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 සිට 67 දක්වා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා ඉහළ නැංවීමට රජයේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් සූදානම් වන බව මෙහිදී අනාවරණය කළ විපක්ෂ නායකවරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ලබා දුන් පොරොන්දු ඉටු නොකර මෙවැනි කරුණු පමණක් ඉලක්ක කරගනිමින් ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේ කුමන අරමුණකින්දයි කියලා ප්‍රශ්න කළා.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී රජයේ එවැනි සූදානමක් නොමැති බව පැවසුවද තිරයේ පිටුපස සිදුවන මෙම ක්‍රියාවලිය හරහා අධිකරණයේ ස්වාධීනත්වය සහ ඒ කෙරෙහි පවතින මහජන විශ්වාසය මුළුමනින්ම විනාශ වන බවත් සඳහන් කළ විපක්ෂ නායකවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් රජයේ තමන් ලැබූ ජනවරම පාගා දමමින් කටයුතු කරන බැවින් පන්ති පාට පක්ෂ ભેදයකින් තොරව මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙලට එරෙහිව ජනතාව පෙළගැසිය යුතු බවත් අවධාරණය කළා. මිත්‍රවරුනි, ඒ විතරකුත් නෙවෙයි. ඔන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය සටන අතහැරලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාට ලිපියක් යවලා. මීට පෙර ලංකා නීතිඥ සංගමේ ජනාධිපති අනුරට ලිපියක් යවලා තිබුණේ. ඒවට ඒ ඇත්තෝ සද්ද නැහැ. කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඒ නිසා ඔන්න තවත් ලියුමක් අධිකරණ නැමැති හර්ෂණ නානායක්කාට යවලා. මේ ලිපියෙන් ලංකා නීතිඥ සංගමය දන්වා තියෙන්නේ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවේ කිසිදු ඉදිරි පියවරක් ගැනීමට පෙර ඒ යෝජනාව පරිපූර්ණ ලෙස අධ්‍යයනය කර විෂයබද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අරමුණින් සුදුසු කමිටුවක් පත් කරන්න කියලයි. ඒ ලිපිය මෙන්න මෙහෙමත් තියෙනවා. උපුටා ගැනීම. කිසිදු ඉදිරි පියවරක් ගැනීමට පෙර මෙම යෝජනාව පරිපූර්ණ ලෙස අධ්‍යයනය කර විෂයබද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අරමුණින් සුදුසු කමිටුවක් පත් කරන ලෙස අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු. අමාත්‍යාංශයේ අධිකරණයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නියෝජිතවරුන්ගේ සහ සුදුසියයි සැලකිය හැකි වෙනත් පාර්ශවකරුවන්ගෙන් එම කමිටුව සමන්විත විය යුතුයි. මෙම කරුණු පිළිබඳ පූර්ණ ලෙස සාකච්ඡා කිරීම සඳහා ඔබතුමාට පහසු ඉක්මන් වේලාවක අවස්ථාවක් ලබා දෙන ලෙස අපි වැඩිදුරටත් ඉල්ලා සිටිමු. යුක්තිය පසඳලීමේ ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමග අර්ථවත් උපදෙස් විමසීමක් සිදු කරන තුරු මෙම යෝජනාවට අදාළව කිසිදු ඉදිරි පියවරක් නොගනු ඇතැයි අපි අවංකවම බලාපොරොත්තු වෙමු. නීතිඥ සංගමය ඔය විදිහට අධික නැමැති හර්ෂණ නානායක්කාර සිහිකැඳවීම් කරද්දී ආණ්ඩුව ගෙන යාමට සූදානම් බව කියන ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වෙලා. දැනටම ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ මහේස්ත්‍රාත්වරුන්ගෙන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමයේ විනිසුරුවරුන් 60 දෙනෙකු එම යෝජනාවට විරුද්ධත්වය පළ කර අවසන්. ඒකම විපක්ෂත් මේ වෙනුවෙන් එකට එකතු වෙන්නට සියලු කටයුතු සූදානම්. දැන් බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න එහෙනම් මිත්‍රවරුනි, චතම් ස්ට්‍රීට් ගොසිප් කෝන එක අදට වහනවා. ගිහින් එන්න හම්බෙමු ආයෙත්.